ලෝකේ ඕනම තැනක ඉන්න කෙනෙක්ගේ ෆෝන් එකේ තියෙන ඕනම දෙයක් ගෙදර ඉඳන් බලන්න පුළුවන් මෙතඩ් එකක් තමයි මම මේ කියලා දෙන්න හදන්නේ. ඉතින් මම මේ ගැන මීට කලින් ගොඩාක් වීඩියෝස් කරලා තියෙනවා. හැබැයි මට හම්බ වෙච්ච විශ්වාසදායීම බොහොම ලේසිම ප්‍රොසෙස් එකක් තියෙන මෙතඩ් එක තමයි මේ කියන්න හදන්නේ. ඉතින් මේකෙන් ඔයාලට පුළුවන්කමක් තියෙනවා ගෙදර ඉඳගෙනම වෙන කෙනෙක්ගේ ෆෝන් එකේ WhatsApp එක සම්පූර්ණයෙන් බලන්න. කෝල් ලොග්ස් බලන්න, මැසේජස් බලන්න, එයාගේ ගැලරි එකේ මොනවද තියෙන්නේ කියලා බලන්න. ඒ විතරක් නෙමෙයි විශේෂයෙන්ම එයා දන්නේවත් නැතුව එයාගේ කැමරාව ඕපන් කරලා වටේ පේන්නේ මොනවද කියලා ලයිව් බලාගෙන ඉන්න. ඒ කියන්නේ ෆොටෝ එකක් ගහලා බලන්න නෙමෙයි කැමරාව ඔන් කරලා ඔයාට මේ පැත්තේ නම් වීඩියෝ කෝල් එකක් ගන්නවා වගේ. එයාගේ ස්ක්‍රීන් එකේ මුකුත් පෙන්වන්නේ නැහැ. ඔයාට ආයේ කැමරාවෙන් බලාගෙන ඉන්න පුළුවන් වටේ පේන්නේ මොනවද කියලා ෆ්‍රන්ට් කැම් එකත් ඕපන් කරලා බෑක් කැම් එකත් ඕපන් කරලා ඒ වගේම එයාගේ ස්ක්‍රීන් එක ලයිව් බලාගෙන ඉන්න පුළුවන් මේ පැත්තේ ඉඳලා. ඒ විතරක් නෙමෙයි එයාගේ GPS ලොකේෂන් එක එයා කතා කරන්නේ කාත් එක්කද කොච්චර වෙලාවක් කතා කළාද ඊට පස්සේ කෝල් රෙකෝඩින් එක ගන්න පුළුවන්. මේ වගේ ගොඩාක් දේවල් මොනිටර් කරන්න පුළුවන් ඇප්ලිකේෂන් එකක් ගැනද කතා කරන්නේ. ඉතින් කලින් වීඩියෝස් වලත් කියනා වගේ මේ ඇප්ලිකේෂන්ස් වල අපි කියන්නේ parental control applications කියලා. ඉතින් මේවා තියෙන්නේ දෙමාපියන්ට තමන්ගේ දරුවන්ව මොනිටර් කරන්න. මොකද ඒගොල්ලන්ගේ vulnerabilities තියෙන හින්දා ඒගොල්ලන්ව පරිස්සම් කරගන්න තමයි මේ ඇප්ලිකේෂන්ස් පාවිච්චි කරන්නේ. නැතුව වැඩිහිටියන්ට පාවිච්චි කරන්න නෙමෙයි. හැබැයි ඉතින් මේක ඕගොල්ලෝ ඕනම කෙනෙක්ගේ ෆෝන් එකකට දැම්මොත් එමේ යාගේ ෆෝන් එක බලන්න පුළුවන්. ඉතින් ඒකින්ද මං කරන්න ඇප්ලිකේෂන් එක රිවිව් කරන එක ඕගොල්ලෝ මේකෙන් කරන දේවල් වල වගකීම සම්පූර්ණයෙන් ඕගොල්ලෝ ගන්න.